ආයුබෝවන් හරිම වෙද වෙතින් මෙන්න ඔබට දවසේ අලුයම් කාලයේදී එනම් අද නොවැම්බර් මාසයේ 11 වෙනිදා අඟහරුවාදා අලුයම උදෑසන අපගේ නවතම නිරීක්ෂණ තුලින් දවසේ කාලගුණයේ හැසිරීම නරඹන්න වටහා ගන්න මෙයට අනුව වැඩ කටයුතු කරන්න කාලගුණයට විරුද්ධව කටයුතු කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ශ්‍රී ලංකාව වටා සියලුම මුහුදු කලාපවල අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. ධීවර ඔබ යාත්‍රික ඔබ ASR Suppliers පුද්ගලික සමාගම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පස් ප්‍රවාහන කටයුතු සඳහා කියුබ් 4 ටිපර් රථ අවශ්‍ය වී තිබෙනවා. දැන්ම අමතන්න 076 197 61 077 542 5134. ASR Suppliers පුද්ගලික සමාගම උසස්ම ගෙවීම් සහිතයි. වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් සිටින් දහවල් කාලයේ වන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට නැගෙනහිර මුහුදු කලාපයේත් එසේම බස්නාහිර සහ දකුණු මුහුදු කලාපවලත් තැනින් තැන වැසි ඇති වෙනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 9 පමණ වන විට නැගෙනහිර ගිනිකොන දකුණ එසේම ඩිරිත මුහුදු කලාපවලත් වයඹ මුහුදු කලාපයේත් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 300ක් පමණ ඔබෙන් උතුරු මුහුදු කලාපයේත් වැසි ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 දහවල් 2 පමණ වන විට සෙල්සියස් අංශක 27ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය නිරිත දකුණ සහ නැගෙනහිර උතුරු යන මුහුදු කලාවල පැයට කිලෝමීටර් 25ක පමණ සාමාන්‍ය අගයෙන් සුළං හමායනවා. සෙසු මුහුදු කලාවල පැයට කිලෝමීටර් 10ක පමණ ආගයකින් සුළං හමාගෙන යනවා. එසේ ඇල්ල සෆාරි ඇල්ල නගරේ විශිෂ්ට සංචාරක ආකර්ෂණ වලින් පිරී ඇති දර්ශන නැරඹීමට අපගේ ඇල්ල සෆාරි ජීප් රථ සේවාව ලබා ගන්න. ඉරිදා සහ ඔබගේ නිවාඩු දිනවල ඇල්ල සංචාරය සඳහා අපගේ සේවාව ලබා ගන්න. දැන්ම අමතන්න 071 1 656 655. එසේම අපගේ වෙබ් අඩවිය වන www.allasafari.lk වෙතත් පිවිසෙන්න. Day tours, half day tours, special day out tours, special destination tours, sightseeing road tours, ඇතුළු සේවාවන් රැසක් ඇල්ල සෆාරි. එනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මධ්‍යම රාත්‍රියේදී මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. ඔබට මෙම ශ්‍රී ලංකා සිටීමේ සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශයේ මධ්‍යම කඳුකරය, බස්නාහිර පළාත, වයම් පළාතේ දකුණු කොටස්, එසේම සබරගම පළාතේ උතුරු කොටස්, ඌව පළාතේ මධ්‍ය කොටස්වල රිය දහවනේදී වඩා සැලකිල්ලෙන් යුතුව රිය දහවනය කරන්න. එසේනම් අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇති වෙනවා යාපනය සිට හම්බන්තොට දක්වා වෙරළාශ්‍රිත කලාපේ, බස්නාහිර කලාපේ, එසේම නැගෙනහිර කලාපේ, ත්‍රිකුණාමලය ආශ්‍රිත වෙරළාශ්‍රිත කලාපවල. ඉන්පසු දහවල් කාලය වන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ දකුණු අර්ධයේ තදින් වැසි ඇති වෙනවා. සමහර දකුණු අර්ධයේම පාහේ, උතුරු අර්ධයේ ත්‍රිකුණාමලය, වවුනියාව, වැලිඔය වැනි ප්‍රදේශවල තැනින් තැන සුළු වශයෙන් වැසි ඇති වෙනවා. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වන විට එම වැසි තත්ත්වයන් තදින් පැතිරී යනවා. ගල්නෑව, බුල්නෑව ප්‍රදේශවල, වවුනියාව, එසේම අරලගංවිල, වාලච්චේන, මඩකලපුව, වාකරේ වැනි ප්‍රදේශවල, සෙසු ප්‍රදේශවල මෙම නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල තැනින් තැන සුළු වශයෙන් වැසි, තැනින් තැන තරමක තද වශයෙන් වැසි ඇති වෙනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 9 පමණ වන විට වැසි තොවල සැරබාල වෙනවා. දඹුල්ල ආශ්‍රිත ප්‍රදේශවල, එසේම මන්නාරම, ගාල්ල වැනි ප්‍රදේශවල තැනින් තැන සුළු වශයෙන් වැසි ඇති වෙනවා. උෂ්ණත්වය වන්නේ ශ්‍රී ලංකාව ආභ්‍යන්තරයේදී දහවල් කාලයේදී සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 25ක්, වැඩි උෂ්ණත්වය ඇතිවන්නේ පොළොන්නරුව, අරලගංවිල වැනි ප්‍රදේශවල සෙල්සියස් අංශක 30ක් ලෙසට ශ්‍රී ලංකාව හරහා සුළං හමා යාම පැයට කිලෝමීටර් 10ක සාමාන්‍ය අගයක පවතිනවා. එසේනම් එයයි කාලගුණ තත්ත්වය. හරි බවද සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. නැවතත් හමුවෙමු අපගේ මීළඟ කාලගුණ අනාවැකියෙන්. සියලු දෙනාට සෝදායි දිනයක් වේවා.